සතුටින් සනීපෙන් සුවෙන් නේද? මමත් එහෙමයි. අද මම ලෑස්ති මේ නිල් දියමන්තියක් නිල් පාට මැණිකක් වගේ පේන අපේ පූල් එක හැදුනේ කොහොමද කියලා ඔයගොල්ලොන්ට වෙන්නන්න. ඉතින් අපි ගිහින් බලමු. මුලින් ඉඳලා හැදුනේ කොහොමද? මේ හැම දෙයක්ම විස්තර මම කියන්නම්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ අපේ පූල් එක හදපු කොන්ට්‍රැක්ට් එකේ එයාගේ ජීවිත කතාවෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒව ගැනත් මම කතා කරනවා ඉදිරියේදී. අපි එහෙනම් ගිහින් බලමු. මෙන්න මෙහෙම තමයි අපේ පූල් එකේ වලහාරන්න පටන් ගත්තේ. ඒගොල්ලෝ හරියම සැලකිලිමත් වුණා. මොකද ගෙදර ප්ලම්බින් තියෙන්න පුළුවන්, ගෙදරට එන ගෑස් බට තියෙන්න පුළුවන්. ඒවා ගැන හරියම සැලකිලිමත්ව ඒගොල්ලෝ හැම දෙයක්ම කරා. ඒ වගේම රබිෂ් අයින් කරන ඒවා ගැනත් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට නැචරල්, ඒ කියන්නේ පස් වගේ දේවල් ඒගොල්ලන්ට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවා පොලිතීන් වර්ග, ප්ලාස්ටික් වර්ග තියෙනවා නම් ඒවා වෙනම අයින් කරන්න ඕනේ. ඒවා ගැන ඕස්ට්‍රේලියාවේ ගොඩාක් සැලකිලිමත් වෙනවා. ඒ නිසා රබිස් අයින් කරද්දී ඒවා හරියට වෙන් කරලා ඉවත් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ට්‍රක් එක ඇවිත් පස්ස අරන් ගියා. ඊට පස්සේ අපේ පූල් එකේ වල හාරලා ඉවරුනාම මේ වගේ තමයි තිබුණේ. ඒ වගේම ආරක්ෂිත වැටක් දාන්න ඕනි. ඒක අනිවාර්යයි ඕස්ට්‍රේලියාවේ. පූල් එක හදලා ඉවර වෙනතුරු ආරක්ෂිත වැටක් දානවා. ඊට පස්සේ අපි පර්මනන්ට් වැටක් දාන්න ඕනේ. චයිල්ඩ් සේෆ්ටි ගැන ගොඩාක් ඕස්ට්‍රේලියාවේ සැලකිලිමත් වෙනවා. මේ තියෙන්නේ දැන් පූල් එක අපේ ගේ ලෙවල් එකට වඩා පහළින් තියෙන්නේ පොළව මට්ටම. ඒ නිසා පූල් එක ගේ ලෙවල් මට්ටමට ගන්න පූල් එක පොළවට උඩිනුත් හැදෙන්න ඕනි. ඒ වෙනුවෙන් කොන්ක්‍රීට් දාන්න මේ විදිහට තමයි කොන්ක්‍රීට් ස්ලැබ් දාන්න සූදානම් කරේ. දැන් මේ කම්බි බඳින්න ඕනි කොන්ක්‍රීට් වලට. ඒකට ගොඩාක් ඒගොල්ලෝ මහන්සි වුණා. ටික දවසක් ගියා. කම්බි ගොඩාක් බැඳා හරිම පිළිවෙලට, හරිම පිරිසිදුවට ඒගොල්ලෝ මේ වැඩ ටික ඉවර කරා. සමහර කාලේ නිසා ටිකක් අවසරයි. සමහරලාට ඒගොල්ලෝ උදේම ඇවිල්ලා වැඩ කරා. ඊට පස්සේ හවස ආයෙත් වැඩ කරා. දවල් කාලේ වැඩ කරේ නෑ. මොකද සමහර කාලෙට මෙහි හරිම අමාරුයි. අවුවේ ඉන්න හරිම අමාරුයි. මේ තියෙන්නේ පූල් එක වටේටම කම්බි දාලා බැඳලා තියෙන විදිහ. ඒ අතර ඩෙක් එක ගහන්නත් සූදානම් වෙනවා. තාමත් කම්බි බඳින වැඩ ඉවර නැහැ. දවස් කීපයක් මේගොල්ලෝ කම්බි බැඳා. දුවයි පුතයි හරිම එක්සයිටඩ්. ඉතින් බලන්න හැමදාම ඉස්කෝලේ ගිහින් ඇවිත් පූල් එකේ අද වැඩ කොච්චර කරලා තියෙනවද කියලා හොයන එක තමයි කරන්නේ ගෙදර ඇතුළට එන්නත් කලින්. ඉස්කෝලේ යලා කායකට ආව ගමන් අහන්නේ අද මොනවද කරේ ඒගොල්ලෝ? අද තාම කොන්ක්‍රීට් දැම්මේ නැද්ද? හරිම ඒගොල්ලොන්ට හරිම එක්සයිටඩ්. ඒ දවස්වල ඒ වගේම යාළුවොත් එක්ක කතා කරන්නේ පූල් එක ගැනම තමයි. සමහර තැන්වලට ඒගොල්ලොන්ට තහඩු වර්ගයක් දාන්න උනා. මම දන්නේ නෑ මේ මොකද හේතුව කියලා. දැන් මේ තියෙන්නේ කොන්ක්‍රීට් දැම්මට පස්සේ පූල් එකේ
තාම පූල් එක වටේ දාලා තිබුණ ලෑලි ගලවලා නැහැ. තාම කොන්ක්‍රීට් එක තද වෙලා නැති නිසා. දැන් මේ අපි කොපින් කියන්නේ පූල් එක වටේ බිත්තිය ටයිල් හරි අපි නම් තේරුවේ නැචරල් ස්ටෝන්ස් ඒවා තෝරන්න තමයි සූදානම් කරලා තිබුණේ. විවිධ වර්ගයේ සාම්පල් ගෙනල්ලා බලලා තේරුවා. ඊට පස්සේ අපි තෝරගත්තේ මෙන්න මේ නැචරල් ස්ටෝන් එක. ඒකට මට ආර්ය මාස හිතුණා. ඊට පස්සේ අපි ඒක ඕඩර් කරලා ගෙන්න ගත්තා. දැන් මේ ඩෙක් එක හදන එක තමා කරගෙන යන්නේ. හස්බන්ඩ් එක් හදන්න ආස වුණත් ඒ වගේ වැඩ කරන්න ආස වුණත් එයාට ඒක කරන්න බෑ. මොකද මේ වගේ මීටරයකට වඩා පොළොව මට්ටමට වඩා උස වැඩි නම් ඒ දේවල් අපිට ඉංජිනේර් කෙනෙක් ලවා ප්ලෑන් හදලා එහෙම තමයි කරන්න ඕනි. ඒ නිසා ඩෙක් හදන එක්කෙනෙක්ම ඇවිත් තමා මේ ඩෙක් එක හදලා දුන්නේ. එයා හොඳ හાર્ඩ් වුඩ් දාලා තිබුණා. පිළිවෙලට හරිම පිරිසුදුවට වැඩ කරා. වැඩ ඉවර වුණාම රබිෂ් මොනුත් නෑ පේනවා නේද? හරිම පිළිවෙලයි, හරිම පිරිසුදුයි. වැඩ ඉවරලා යද්දි හැමදාම ඒගොල්ලෝ හැම රබිෂ් කොටසක්ම කෑල්ලක්ම අයින් කරලා ගියා. දැන් ඩෙක් එක හදලා ඉවරයි. වැට ගහලත් ඉවරයි වටේට. අපි වීදුරු වැටක් දැම්මේ එක සයිඩ් එකට විතරක් යකඩ වැටක් දැම්මා. මේ අපේ පූල් එකේ දැන් ටයිල් කරගෙන යන්නේ. ටයිල් කරගෙන යන ගම මේ ටයිල් කරන්න කලින් ඒගොල්ලෝ යටටත් වෝටර් මොකක් හරි මේ ග්ලූ එකක් වගේ දෙයක් ගෑවා. වතුර ලීක් වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මේ ටයිල් කරලා දැන් ඉවරයි. දැන් මේ පූල් එක වටේ ප්ලම්බින් වැඩ කරන්න ඕනේනේ. වතුර යනේවා වැල් පීලි ඒව කරන ගමන් ඊට පස්සේ මේ මැෂින්ස් ගෙනල්ලා ඒව හයි කරන්න තාම තියෙනවා. මට වැඩක් බාර දීලා තිබුණා හැමදාම උදේට හවසට වතුර දාන්න ඕනේ පූල් එකට. මොකද ටයිල් අවුවට රත් වෙන්න හොඳත් නෑ. අනික මේ කොන්ක්‍රීට් එක තද වෙන්න. මේ තියෙන්නේ අපේ ගෙදර රෑට ඕස්ට්‍රේලියාවේ චයිල්ඩ් සේෆ්ටි එක ගැන හොඳට හොයලා බලනවා. මේ පූල් එක හැදුවාමත් ඒක පාවිච්චි කරන්න සුදුසුයි කියලා අප්‍රූවල් එක දෙන්න ඕනි කවුන්සිල් එකෙන් ඇවිත්. ඒගොල්ලෝ මේ විදිහට ගේට්ටු දාලා ඒවා ලොක් වෙන්න චූටි ළමයිට අරගන්න බැරි වෙන්න පුළුවන්ද? වටේට වැටවල් තියනවද? මේ හැම දෙයක්ම චෙක් කරනවා. මෙන්න මෙහෙම තමයි මෙතනින් යන්න පුළුවන්. ඇතුළට ගේට් එක ඕපන් කරන්න බෑ පුංචි ළමයෙකුට. මොකද මේ වීදුරුවට උඩින් අත දාන්න ඕනේ. පොඩි කෙනෙක් ඒ තරම් උස නෑනේ. ඊට පස්සේ මේ ඩෙක් එකත් මේ හස්බන්ඩ් තමයි පේන්ට් කරේ. ඩෙක් එක හදිවනම් අපි නෙමෙයි. ඒකට වෙනම ඒවා කරන කෙනෙක් ඇවිත් ඩෙක් එක හදලා දුන්නේ. මොකද මේ මීටරයකට වඩා උස අපිට හදන්න බෑ තහනම්. ඒවා ඉංජිනේර් කෙනෙක් ප්ලෑන් කරලා ඒවා හදන අය තමයි හදන්න ඕනේ. අද වින්ටර් කාලේ වුණත් අපේ දුවයි පුතයි නම් ස්විමින් පූල් එක පාවිච්චි කරන්න අමතක කරන්නේ නැහැ. පේනවා නේද? අද නම් නිවාඩු දවසක්. අද හොඳට අවුව තියෙනවා. ඒ නැත්තත් මේගොල්ලෝ ඉස්කෝලේ ඇරලා ගිහින් හවස් වෙලාවත් ස්විමින් පූල් එක පාවිච්චි කරනවා. පස්සේ මෙතනින් එළියට යන්නත් මෙතන ගේට් එකක් තියෙනවා. එහෙම අරලා අපිට යන්න පුළුවන්. චූටි ළමයිට අරින්න බැරි වෙන්න තමයි හැම දෙයක්ම හදලා තියෙන්නේ. තව පුංචි වැඩ ටිකක් තියෙනවා. පූල් එක වටේට ලයිට්ස් දාන්න ඕනේ. ඩෙක් එකේ ලයිට්ස් දාන්න තියෙනවා.
හස්බන්ඩ් හරි ආසයි නේම කරන්න. ඒ නිසා යාට විවේකයක් තියෙන වෙලාවට තමයි ඒව කරන්නේ. ඉතින් විවේකයක් හම්බ වෙනකම් තමයි බලාගෙන ඉන්නේ. පූල් එක හදපු එක ගැන අපි හරිම සතුටුයි. මොකද පුංචි දෙන්නට ඒගොල්ලෝ එක එන්ජොයි කරනවා. ඒ වගේම එක්සර්සයිස් හම්බ වෙනවා. ඒ වගේම ගෙදරටත් හරිම ලස්සනක් එළියක් වටිනාකමක් හම්බ වෙලා තියෙනවා. දැන් පූල් එකේ පෙනුම මෙහෙම තමයි. ඩෙක් ලයිට් හයි කරන්න පටන් ගත්තා. අපේ පුතත් හරියම කැමති ඒ වගේ වැඩවලට. ඉතින් එයා හස්බන්ඩ් එක්ක හැමදාම මොනවා හරි වැඩක් කරද්දි ගෙදර පුතත් එකතු වෙනවා. ඉතින් එයා චූටි කාලේ ඉඳලා ඒ වගේ එකතු වෙන නිසා එයාටත් හොඳට මේ වගේ දේවල් තේරෙනවා. සමහර වෙලාවට හස්බන්ඩ් එයා කරන්න ඕන දේවල් ගැන අදහස් දෙන්නේ පුතා තමයි. ඒ තරම් එයා හරිම කැමති මේ වගේ දේවල් හස්බන්ඩ් එක එකතු වෙලා කරන්න. ඕස්ට්‍රේලියාවේ ගොඩක් වෙලාවට ළමයිගේ ඒ এডুকেෂන් ඒ වගේම මේ වගේ පුංචි පුංචි වැඩ දේව ගැනත් පුළුවන් වෙන්න ඕනි. ඒවට එකතු කර ගන්න ඕනි. ඒ වගේම ඒ වගේ හැකියාවන් තිනවන ගොඩක් හරිම කැමතියි. ළමයි චූටි කාලේ ඉඳලා ඒ වගේ දේවල් වලට, ගෙවල් වල වැඩ වලට, ගෙදර තියෙන චූටි වැඩවලට එකතු කරගන්න කියන එක ගොඩාක් දෙන්නේ ඉස්කෝලවලින් දෙමාපියන්ට කියනවා. මේ හાર્ඩ්වුඩ් එකක් නිසා මේවා සිදු කරන්න ටිකක් හස්බන්ඩ්ට අමාරු වුණා. මේ වුඩ් එක ලී හරිම හොඳ ඝනකම් ලී එකකින් තමයි හදලා තිබුණේ. Very good. Because then I can't go there. I mean, I don't this. And I also can connect it to the... අද ඩෙක් ලයිට්ස් හයි කරලා ඉවරයි. පේනවා නේද ලස්සන? පූල් එකත් නිල් මණිකක් වගේ. අපි මේ පාට තමයි පූල් එකට චූස් කරලා තියෙන්නේ. ඕනේ නම් රතු පාට, කොළ පාට, ඕනි පාටක් දාගන්න පුළුවන්. ඒත් අපි කැමති මේ නිල් පාටට. රෑට පූල් එක ළඟට වෙලා වාඩි වෙලා ඉන්න ඕනි තරම් වෙලා පුළුවන්. ඒ තරම් හරිම ලස්සනයි. කාම්. හිතට හරිම සතුටක් දැනෙනවා. දැන් මම ගිහින් ගෙදර අවුට්ඩෝර් ලයිට්ස් උත් දැම්මා. ඒ දැම්මට පස්සේ පූල් එක පේන්නේ මෙන්න මේ වගේ. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? අවුට්ඩෝර් ලයිට්ස් නැතිව පූල් ලයිට්ස් විතරක් තියෙන එකට ලස්සනයි නේද? හරිම ලස්සනයි. නිල් මණිකක් වගේ. මේ බලන්න. එළියෙන් දියමන්තියක් දිලිසෙනවා වගේ දවාලට අපේ පූල් එකෙන් ගේ ඇතුලේ සිවිලි මේ රටා මවන ලස්සන. හරිම ලස්සනයි. දියමන්තියක් දිලිසෙනවා වගේ. මේ මම ගේ ඇතුලෙන් ඉඳන් වීඩියෝ කරන්නේ. ඉතින් පූල් එක මේ තියෙන්නේ අපේ පූල් එකේ වෝටර් හීටර් එක. මේකෙන් තමයි වතුර රත් වෙලා පූල් එකට යන්නේ. ඊට පස්සේ මේ පුංචි ගයක් වගේ කොටස තියෙන්නේ පූල් එකේ මැෂින්. මේ පූල් එකේ වෝටර් ක්ලීන් කරන්න ඕනේ. ඊට පස්සේ වතුරට ඒ දාන කෙමිකල්ස් එකතු වෙන්නේ මේ මැෂින් එකෙන්. ඉතින් මේවා හැම දෙයක්ම ඔටෝ තමයි වැඩ කරන්න පටන් ගන්නෙ. නතර වෙන්නේ මේ හැම දෙයක්ම ඔටෝ වෙනවා. ඊට පස්සේ මේකෙන් අපිට
පුළුවන් සෙටින්ස් වෙනස් කරලා අපිට අවශ්‍ය දේවල් ලයිට්ස් ඒ දේවල් වෙනස් කරලා ටයිමර් දාලා ඒව කරන්න. මේ වගේ චූටි ගයක් ඇතුලේ ආරක්ෂිතව තමයි මේ දේවල් තියෙන්නේ. අර සිදුරෙන් තමයි වෝටර් පම්ප් එකට වෝටර් ක්ලීන් කරන එකට මැෂින් එකට වතුර යන්නේ සිදුරෙන්. මේකෙන් අපිට බලන්න පුළුවන් මේකෙන් වතුරේ තියෙන කුණු කොළ රොඩු ඒවා එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ අපේ ක්ලීනින් රොබොට් කෙනෙකුත් ඉන්නවා. ඕඩර් කරලා තියෙන්නේ. ඒක තාම ආවේ නැහැ. ටික දවසක් යයි තව. ඊට පස්සේ මේ වෝටර් හීට් වෙලා මේ ඊට පස්සේ ක්ලීන් වෙලා අන්නර සිදුරු දෙකෙන් තමයි පූල් එකට වතුර එන්නේ. කොහොමද මේ ටයිල් එක? ලස්සනයි නේද? අපි මේ ප්‍රීමියම් ටයිල් එකක් හොරගත්තේ. මොකද සාමාන්‍ය ටයිල් එකකින් නම් මෙච්චර ලස්සනක් එන්න බෑ. මේ සී වේව් වගේ වේවි පෙනුමක් වතුරට එන්න මේ ටයිල් එක හරිම විශේෂ ටයිල් එකක්. ඒක අපි තෝරගත්තා. එතකොට ලස්සනයිනේ සී වේව් වගේ බලන්න. ටිකක් ගාන වැඩි. ඒනට එක හරිම ලස්සනයි. සාමාන්‍ය ටයිල් එකකට වඩා පාට මික්ස් එකක්නේ. ඒකත් එක්ක ලස්සන රැලි ගතියක් වතුරට එනවා. දවාලට රෑට මේක හරිම වෙනස් විදිහට තමයි පේන්නේ. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වලින් දකින්න ඇතිනේ. මේ තියෙන්නේ පූල් එක වහන පූල් කවර් එක. මේ බොක්ස් එක ඇතුලේ මේ තියෙන්නේ පූල් කවර් එක. අවුව සැර දවස්වලට අපිට පූල් එක වහලා තියන්න පුළුවන්. එතකොට මේ වතුර වාෂ්ප වෙන එක අඩු වෙනවනේ. වෝටර් සේවිං ගැනත් හිතන්න ඕනේ. මේක සවුත් ඕස්ට්‍රේලියාව වල පූල් කවර් එකක් අනිවාර්යයි. මේ තියෙන්නේ පූල් එකේ සේෆ්ටිය ගැන තියෙන නෝටිස් බෝඩ් එක. මේකක් පූල් එකට එකතු කරලා තියෙන එක අනිවාර්යයි. මේක ඇවිල්ලා කවුන්සිල් එකෙන් බලලා මේවා නැත්තම් අපිට පූල් එක පාවිච්චි කරන්න අප්‍රූවල් එක දෙන්නේ නැහැ. ඉතින් කොහොමද? ඔයගොල්ලෝ බැලුවා නේද පූල් එක හැදුවේ කොහොමද කියලා? ඉතින් ගේ ඉස්සර තිබුණා ලොකු ගස් 3ක්. ඒ ගස් 3 නම් අපිට අයින් කරන්න වුණා. සමහර දේවල් අපිට දුකින් වුණත් අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන ටිකක් දුකයි. ඒ දැන් ඉතින් මේ පූල් එක ආවට පස්සේ ඒ ගැනත් අපි ගොඩාක් සතුටුයි. පූල් එක අපිට ඉස්සර ක්වීන්ස්ලන්ඩ් ලස්සන පූල් එකක් ගෙදර තිබුණා. ඒ නිසා දල් ළමයින්ට පූල් එකක් ඕනි වෙයි කියලා අපිට හිතුණා. ඒකයි අපි පූල් එකක් හදන්න තීරණය කරේ. ඊට පස්සේ අපි වෙබ් එකෙන් තමයි අපේ කොන්ට්‍රැක්ටර් හොයාගත්තේ. කොන්ට්‍රැක්ටර් හස්බන්ඩ් වැඩට යනවානේ. ඒ නිසා කොන්ට්‍රැක්ටර් ආවේ මම තනියම ගෙදර ඉද්දි. ඉතින් මට යාව දැක්කහම මට හිතුණා මෙයා කොහොමද මේ වගේ ලොකු වැඩක් කරන්න කියලා. ඒකට හේතුවක් තිබුණා. හේතුව තමයි එයා ගොඩාක් වයසයි. අවුරුදු 80ක කෙනෙක්. ඉතින් එයාට ඒ දවස්වල මොනවා හරි ලෙඩ තිබුණා. ඒ නිසා ටිකක් වේවුලනවා. කතා කරද්දී උනත් අත වේවුලනවා. කතා කරන්න වචන වේවුලනවා. ඒ වගේ කතා කරගන්න තමයි. අපිට හිතා ගන්නවත් බැරි වුණා මෙයා මේ අඩුම තරම ජීවත් වෙලාවත් ඉඳීද ඉවර වෙනකන්. ඉතින් කොහොම හරි අපිට හිතුණා එයා වයස 80 වුණත් හස්බන්ඩ් තීරණය කරා එයාට අපේ වැඩ බාර දෙන්න. මොකද එයා අපිට ඕනේ කියපු විදිහට හැම දෙයක්ම කරන්න කැමති වුණා. ඒ වගේම එයා ගොඩාක් මෙහි ෆේමස් කෙනෙක්. ගොඩාක් පූල් හොඳ තැන්වල ගොඩාක් පූල් කරපු කෙනෙක්. සමහර ඉස්කෝලවල පවා පූල් කරලා තිබුණේ කෙනෙක්. ඒ නිසා අපි
එයාට කොන්ට්‍රැක්ට් එක දෙන්න කැමති වුණා. ඉතින් එහෙම කොන්ට්‍රැක්ට් එක දීලා ප්ලෑන් කරලා වැඩ පටන් ගන්නකොට ඉතින් අවුරුද්දක් විතර ගියා. මොකද අපි මේ කොවිඩ් වලින් පස්සේ ගොඩාක් වැඩ හරිම පමක් ගෙදරක වැඩ වුණත් දුන්නාම කරන්න මාස ගාණක් පමා වෙනවා ඒගොල්ලෝ. අපි මේ වැට අලුතින් අපිට දාන්න ඕනේ වෙලා තියෙනවා. ඒකටත් බාර දීලා තියෙනවා. තව මාස දෙකමාරක්වත් අපිට බලන් ඉන්න වෙනවා. ඒ වගේ මේ කොවිඩ් වලින් පස්සේ ගොඩාක් වැඩ සිද්ධ වෙන්නේ පමා වෙලා. කොහොම හරි පමාලා වුණත් අපි ඒකට කැමති වුණා. ඊට පස්සේ වැඩ පටන් ගත්තට පස්සේ ඉක්මනින් කරගෙන ගියා. ඒ වැඩ පටන් ඉවර වෙලා සීයා අපි යාට කතා කරේ පූල් සීයා කියලා. මොකද එයා වයසයි. ඉතින් නම කියනකට වඩා අපිට ලංකාවට අයට පුරුදු නැන්දා මාමා ආන්ටි අංකල් සීයා ආච්චි ඒවා කියලානේ නමින් කතා කරනවට වඩා ඉතින් ඒ නිසා අපි දෙන්න කතා කරද්දී එයා ගැන කතා වුණේ පූල් සීයා කියලා. ඉතින් ඒ නිසා මම පූල් සීයා කියලා ඉතින් එයා ගැන කියන්න. ඉතින් පූල් සීයා මේ පූල් එක හදලා ඉවර වෙන්න කිට්ටුව එයාගේ කතන්දර ගොඩාක් අපිට කිව්වා. එයාට ගොඩාක් මේ බෝන් මැරෝවල ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඉතින් ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා යා මාස 3කට වඩා ජීවත් වෙන්නේ නැහැ. එහෙම කියලා. ඉතින් ඊට පස්සේ සීයා කොහොම හරි ඒවට ට්‍රීට්මන්ට් අරගෙන දැන් සීයාට හොඳ වෙලා මාස 6ක් මාස 3ක් ජීවත් වෙන්නේ නැහැ කියපු කෙනා දැන් අවුරුදු 5ක් වෙනවා. ඉතින් කොහොම හරි සීයා ඒ කතාවත් කිව්වා. ඊට පස්සේ සීයා කිව්වා එයාගේ මුණුබුරෝ 3 දෙනෙක් ගෙදර බලා ගන්නවා කියලා. ඒ මුණුබුරුන්ගේ හැම අවශ්‍යතාවයක්ම ඉෂ්ට කරන්නේ සීයාලු. ඉතින් අපේ හිතන්න බලන්න සීයාගෙන් අපිට කොච්චර දේවල් ගන්න තියනවද? අපේ රටේ අවුරුදු 80 70 අඩුතරම 60 වෙද්දිත් ගොඩාක් අය දීමනේ නිදාගෙන ඉන්න බලන්නේ. ඉතින් ඒත් මේ සීයා වින්ටර් කාලේ කියලා සීතලයි කියලා නැහැ, රස්නි කියලා නැහැ. ඒ හැම වෙලාවෙම හරිම කඩිසලව හැමදේම ප්ලෑන් කරලා කොහොම හරි අපිට මේ ලස්සන නිල්මැණිකක් වගේ පූල් එක ලබා දුන්නා. ඉතින් ඒ සීයාගෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම හිතුවා අපිත් ඒ වගේ වෙන්න ඕනේ. අපි වයසට ගියා කියලා හිතින් වයසට ගියන එක තමයි ප්‍රශ්නේ. වයසට යද්දී අපි මනසින් තරුණ වෙනවා නම් අපිටත් ඒ වගේ වැඩ කරන්න පුළුවන්. අපිටත් නැගිටලා ඉන්න පුළුවන්. සීයා කියනවා සීයා දැන් ජිම් යනවලු. ඉතින් බලන්න සීයා අවුරුදු 80 දී තාමත් නිරෝගීමත්ව ඉන්න ජිම් යනවලු. එයා අපිට කියනවා අපිට එයාට විශ් කරන්නලු. ඉතින් මේ වගේ එයාගේ බලාපොරොත්තු තාම එයා සතුටින් ජීවත් වෙනවා. මුණුබුරෝ බලාගෙන අනෙක් අයගේ වැඩ කටයුතු හරියම ප්ලෑන් කරලා හරියම කිසිම ආමනාපකමක් නැති නොවෙන්න වැඩ කරලා මේ හැම දෙයක්ම සීයා තාමත් කරනවා. ඒ විතරක් නෙමෙයි සීයා තාමත් රජයට ටැක්ස් ගෙවන කෙනෙක්. රජයෙන් නොමිලේ අරගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. කොයිතරම්නම් ආඩම්බර වෙන්න ඕනද? අපිට ඊට පස්සේ හරියම සතුටු වුණා. ඒ වගේ කෙනෙකුට අපි මේ ලස්සන පූල් එක හදන්න බාර දුන්න එක ගැන. ඒ ටික තමයි අපේ කොන්ට්‍රැක්ට් ගැන කියන්න තියෙන්නේ. ඉතින් කොහොමද අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඒ වගේ ඔයගොල්ලොත් හිතන්න. වයස ගැන හිතන්න එපා. තරුණ වෙලා ඉන්න හැමදෙනාම හැමෙලම් ශරීරය අපේ කැත වෙයි, රැලි වැටෙයි, කොණ්ඩේ සුදු වෙයි, ඇවිද ගන්න අමාරු වෙයි. ඒත් අපි මනසින් තරුණ වෙලා ඉන්න ඕනේ. එතකොට අපිටත් මේ වගේ දේවල් අවුරුදු 80 වුණත් කරන්න බැරි කමක් වෙන්නේ නැහැ. මේ වගේ දේවල් නැතත් අපි කරන යම් දෙයක් අපිට අවුරුදු 80 90 වුණත් ශක්තිමත්ව කරන්න හැකියාව ලැබේ. එහෙනම් අයිත් වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්න. එතකන් සතුටින් සනීපෙන් සුවෙන් ශක්තිමත්ව හොඳින් ඉන්න. බයි.